150කට හෝ 150ට වැඩි ආසන ගත්තේ නැති සභාවල් වල නගරාධිපති නියෝජ්‍ය නගරාධිපති සභාපති නියෝජ්‍ය උපසභාපති තෝරන විදි ඒ මාර්ගෝපදේශයන් වල කියලා දීලා තියෙනවා. ඒ ක්‍රමය තමයි අපි සභාවේ තියෙනවා ක්‍රම දෙකක් ඡන්ද පාවිච්චි කරන. එකක් රහස් ඡන්ද, එකක් විවෘත ඡන්ද. එතකොට රහස් ඡන්දෙන් අපි නිලවරණයට යනවද නැත්නම් විවෘත ඡන්දෙන් නිලවරණයට යනවද කියලා. එතකොට ඒ ඡන්ද ක්‍රමය තෝරාගන්න අපිට විවෘත ඡන්දයකට තමයි යන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. එතකොට මේ ආපු පළාත් පාලන කොමසාරිස්තුමිය බොහොම අගේට රජයට කඩේ ගිහිල්ලා එයා ඒකපාර්ශ්වීය තීන්දුවක් අරගෙන තමයි ආවේ. එයා කිව්වා නෑ මේක අපි රාජ්‍ය ඡන්ද තියමු කියලා. අපි දිගින් දිගටම මම හිතන්නේ පැය භාගයට වැඩි අපි අපේ විරුද්ධතාවය අපි බැතුම් අතු කරා. අපි රාජ්‍ය ඡන්දයකට යන් ප්‍රශ්නයක් නෑ. හැබැයි රහස් ඡන්දේ ඕනද විවෘත ඡන්දේ ඕනද කියන කාරණාවේදී අපිට විවෘත ඡන්දයක් ලබා දෙන්න කියලා. එතුමිය එතකොට ඒකට සවන් දෙන්නේ නැතුව එතුමිය බලහත්කාරයෙන් වගේ තමයි මේ නිලවරණය පවත්වන්න යෙදුනේ. ඒත් එක්කම පස්සේ අපිට සිද්ධ වුණා අපි කිව්වා රයිට් එහෙනම් අපි ඡන්ද ක්‍රමය මොකක්ද කියන එක තෝරන්න ආයේ රාජ්‍ය ඡන්දයකට යන්න අවශ්‍ය නැහැ. අපි එකවරම රාජ්‍ය ඡන්දයකට නගරාධිපති තෝරන වැඩි අපි කරමු කියලා. ඉතින් ඒකෙදී අපිත් එක්ක සන්දානගත වෙච්ච සුළු පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන අපි බලාපොරොත්තු වෙච්ච ඡන්ද 7ක අඩුවක් පැහැදිලිවම අපිට තියෙනවා. ඉතින් අපි කළු බැටළුවෝ ඉඳලා තියෙනවා අපේ කණ්ඩායමේ. ඉතින් ඒක හැමතැනම මේක සාමාන්‍ය දෙයක්. ඉතින් මේක අපි විශ්වාසය කරලා අපි වැඩකට බැස්සා. නමුත් ඉතින් විශ්වාසය පළුදු කරපු විශ්වාසය කඩ කරපු අවස්ථාවක් මේක. ඉතින් අපි මේකෙන් අපි පසුබයින්නේ නැහැ. විශේෂයෙන් කොළඹ නගරේ ජනතාව බදු ගෙවන ජනතාවගේ ඒ වගේම කොළඹ නගරයට සංක්‍රමණය වෙන ජනතාවගේ සුඛ විහරණය සඳහා අපි කොළඹ නගරය සංවර්ධනය කිරීමේදී රායි බල්තසාර් අලුත් පත්වෙච්ච නගරාධිපතිතුමිය ගන්නා වූ හොඳ හැම කාරණාවකදීම අපි යහපත් අපි ප්‍රගතිශීලී විපක්ෂයක් හැටියට අපි සහයෝගය පළ කරනවා. ඒ වගේම ජනතා විරෝධී කාර්යයක් කටයුත්තක් සිද්ධ වෙන හැම මොහොතෙම අපි කොන්ද කෙලින් තියෙන ජනතාවාදී විපක්ෂයක් හැටියට අපිට ඒකට විරුද්ධව පෙනී හිටිනවා, හඬක් නගනවා. අපි ඒකට නීතිමය කටයුතු වුණත් අපි ගන්න අපි පසුබහින්නේ නැහැ. අනිවාර්යයෙන්. මෙහෙමනේ ඒක ජනාධිපතිතුමා ඊයේ රාත්‍රියේ නොම්බර 56 රොස්මිට් ප්ලේස් නිවසක මේ සම්බන්ධයෙන් ලොකු රාජකාරීන් සිද්ධ වෙලා තියෙනවා. හරි. ඒකෙදී බොහොම ඒක කියලා ඇති රාජ්‍ය ඡන්දයක ඕගොල්ලන් කොහොමද මේ වැඩේ කරන්න? අපි ඡන්දෙ දෙන්න. ඒක තමයි වෙලා තියෙන්නේ. ඕකනේ ඇත්ත. හැබැයි විරුද්ධ ඡන්දයකට කියන්නේ ඒගොල්ලන් අපිට ඡන්දෙ දෙන්න වෙනවා. ඉතින් මේක බොහොම නිලධාරීන් බොහොම සැලසුම් සහගතව රාජ්‍ය ඡන්දෙම තියන්න තමයි කටයුතු කරේ. ඉතින් කෙසේ හෝ අපි 54 කරන් පරාජයටපත් වුණා. ඒ පරාජය අපි බාර ගන්නවා. බාර අරගෙන අපි ජනතාව වෙනුවෙන් ඉදිරියට අපි දේශපාලනය කරනවා.